හෙලෝ ගයිස්, මගේ නම සෙනාලි. ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ගොඩක් සතුටින් ඇති කියලා මං හිතනවා. ඔන්න එහෙනම් මගේ දෙවනි YouTube vlog එකත් අරගෙන මං අද ආවා. busy life එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා me time එකක් අරගෙන mind එක relax කරගන්න හොඳම වෙලාව මේක තමයි කියලා මට හිතුණා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් මට තියෙනවා. ඔන්න එහෙනම් මං කාලයක් තිස්සේ ආසාවෙන් බලාගෙන හිටපු මගේ බකට් ලිස්ට් එකේ තිබුණු තැනකට මම ආවා. බලන්නකො මේ වටපිටාවේ තියෙන ලස්සන. ඔයාලා නම් දැනටමත් දන්නවා මම මේ ඇවිල්ලා ඉන්නේ DoubleTree by Hilton වීරවිල හොටෙල් එකට. වෙලාවට කලින් හොටෙල් එකට ගියපු නිසා චෙක් ඉන් වෙන්න මට පුංචි වෙලාවක් බලාගෙන ඉන්න වුණා. ඔයාලත් මේ හොටෙල් එකට ඇවිල්ලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් ෂෙයා කරගෙන යන්න. අනිත් අයට දැනගන්නත් එක්කම. බලන්නකො මාව බලන්න ආව යාළුවා කවුද කියලා. මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින් මට දෙන්න ලෝබයි නුඹ ලන්ච් එක අරගෙන ඉවර වෙලා මම කෙලින්ම ගියේ රූම් එකට. මේ තියෙන්නේ මට හම්බුනේ රූම් එක. එහෙනම් අපි ඇතුළට යමු. ගමන් මහන්සි යන්නත් එක ටිකක් වෙලා නිදහසේ රූම් එකේ ඉඳලා මං ආව මගේ ඩිනර් එක ගන්න. ඒ වගේම තමයි මට කියන්න ඕනි වුණ අනිත් දේ මේ හොටෙල් එකේ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයාලගේ කස්ටමර් සර්විස් එක නම් ගොඩක්ම හොඳ විදිහට තිබුණා. ඒකේ කිසිම වීඩියෝ එකක් නම් මට ගන්න බැරි වුණා. මොකද ලොකු සෙනගක් ඉන්න තැනක වීඩියෝ කරන්න මට තාම ලැජ්ජයි. මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින් මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින් ඩිනර් එක අරගෙන රූම් එකට ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා නිදාගන්න කලින් මට හිතුණා ග්‍රීන් ටී එකක් බිව්වොත් හොඳයි කියලා. අම්මගේ තාත්තගේ යතේ එල්ලිලා පුංචි දුවක් විදිහට පටන් ගත්ත මේ ජීවිතේ අද වෙනකොට අපි කොච්චර දුර ඇවිල්ලාද කොච්චර ලොකු දේවල් කරන්න තව ඉතුරු වෙලා තියෙනවද කියලා කල්පනා වෙන්නේ මෙන්න මේ වගේ තනි වෙලා ජීවිතය ගැන කල්පනා කරන වෙලාවට.
එහෙම නේද? good morning. මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ. හොඳ නින්දකට පස්සේ මම ඇහැරුණා අලුත් දවසක් අලුත් විදිහට පටන් ගන්න. ඊයේ තිබ්බ ගමන් මහන්සියයි වැඩයි එක්ක හොටෙල් එකේ වටපිටාව කොයි වගේද කියලා බලන්න මට වෙලාවක් හම්බුනේ නැහැ. එහෙනම් උදෙන්ම අපි යමු. නේචර් එකේ ලස්සන උපරිමයෙන්ම විඳලා මං ආව වොෂ් එකක් දාගන්න. මං සාමාන්‍යයෙන් උදේ නැගිට ගමන් ටී බොන කෙනෙක් නන් නෙවෙයි. හැබැයි පොඩි බඩගින්නක් තිබ්බ නිසා මට හිතුණා බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න කලින් ටී එකක් ගන්න ඕනි කියලා. මං කිව්වනේ මට වීඩියෝ කරන්න ලැජ්ජයි කියලා. ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකකට කැමති අයට ශ්‍රී ලංකන් කෝන් එකකුයි, ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න කැමති අයට ඉංග්ලිෂ් කෝන් එකකුයි ලොකු වෙරයිටි එකක් තියෙන බ්‍රෙක්ෆාස්ට් එකක් රෙඩි වෙලා තිබ්බා. මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින් මට දෙන්න ලෝබයි. හොඳ මී ටයිම් එකක් අරගෙන ඔන්න එහෙනම් මං චෙක් අවුට් වුණා. හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් මං ඔයාලව හම්බ වෙන්න එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. බයි.